අයිබෝන් මාර වැඩක් නේ වෙලා තියෙන්නේ. ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර දේශබන්දු දෙන්නකෝන්ව මුණ ගැහිලලු. ඕගාලා මේ ඊයේ පෙරේද එහෙම කතාවක් ගියා නේද? ඒක කොහෙන්ද සිද්ධ වෙලා තිබුණේ? ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ජනම අපි දැක්ක ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යත් මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණා. සාමාන්‍යයෙන් අපි අර ගොසිප් නිවුස් ගන්නවා අඩුයි. ඒක මොකක් හරි නිකන් අර ජාතික වැදගත්කමක් එන සයිස් එකටම ඒවා ලොකු වෙලා ගියොත් ඇරෙන්න. නමුත් මේ නිවුස් එක අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය ඇමති දේශබන්දු තෙන්නකෝන්ව හම්බ වෙලා. මේ පොලිසියෙන් පැනලා ගිහිල්ලා අධිකරණයෙන් පැනලා ගිහිල්ලා පොලිස්පති නමට විතරක් හිටියට දැන් අයින් කරන්න ලොකුවට මෙහෙම වැඩ ගොඩක් සිද්ධ වෙන දේශබන්දුව හම්බුනේ අහවල් කෙන්ගෙඩියකටද? මොකද්ද වෙන මේ මොකක් හරි මේ රහසිගත වැඩක්ද? ඇත්තටම මෙහෙමයි. ඕක වෙලා තිබුණේ ඔයගොල්ලෝ දැනටම දන්නවා ඇති සමන්ද සිල්වා අපේ ප්‍රවීණ ගායන ශිල්පියා අභාව ප්‍රාප්ත වුණා. ඔහුට ගෞරව දක්වන්න අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පහුගිය දවසක ඔහුගේ දේහය තැන්පත් කරලා තිබුණා. නිවසට ගිහිල්ලා තිබුණා. අන්න ඒ අවස්ථාවේදී තමයි අහම්බෙන් දේශබන්දු තෙන්නකෝනුත් ඒ තැනට ඇවිල්ලා හිටියා. ඒ මලගෙදරදී තමයි මේ දෙන්න මූණට මුණ ගැහිලා තිබුණේ. ඉතින් ඔන්න ඔය කතාව තමයි හෙන ලොකු කතාවක් කළා අපි දැක්කා. ඊට අදාළ වීඩියෝ දර්ශනක් තිබුණා. ඒවා පාවිච්චි කරලා මෙන්න මෙහෙමයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා දේශබන්දු තෙන්නකෝන්ව හම්බුණා. මේක මාර වැඩක් වෙලා තියෙන කියලා ලොකුවට දැන් සාමාන්‍යයෙන් ප්‍රධාන දාලාවේ ප්‍රවෘත්ති නාලිකා අපි දන්නවා මේ වෙනකොට Tamanට නිකන් පොඩි නිකන් එළියට පෙන්වන්නේ ලොකු එතිකල් දේවල් ටිකක් ආරක්ෂා කරනවායි කියලානේ. ආචාර ධර්ම ලොකුවට ආරක්ෂා කරනවා. අපි එහෙම පක්ෂපාතී නෑ. එහෙම එකක් පෙන්නන ගමන් Tamanගේ ලයින් අප් එක හදන එක ඒවා වෙනම කතන්දර. හැබැයි Tamanගේ නිවුස් වල වෙබ් අඩවිය පළ කරන්න බැරි දේවල් ගොඩක් වෙලාවට ඒ ප්‍රධාන ධාරාවේ නාලිකා Tamanගේ එහෙම නැත්නම් Facebook එහෙම නැත්නම් YouTube අවකාශයේ පළ කරනවා. ඒවා ගොසිප් ලයින් එකෙන් පළ කරන්නේ. ඒකට අරක එතිකල් වුණාට මේවා එතිකල් නෑ වගේ ඒ වැඩේ තියෙනවා. තොරතුරු වාර්තා කරන්න පුළුවන්. ඉතින් මේක හොඳ ප්‍රවෘත්තියක්නේ. ඒ කියන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා දේශබන්දු තෙන්නකෝන්ව හම්බ වෙලා. මිනිස්සු බලනවා මොකද්ද මේ කිව්වයි කියලා. හැබැයි එතකොට ඒක යන ලයින් එක මොකද්ද? මේක මාර වැඩක්. එහෙම වෙන්න හොඳ නැහැ කියන ලයින් එකෙන් තමයි අර සෝෂල් මීඩියා වලට ප්ලැට්ෆෝම්ස් වලට ගියයින් පස්සේ ඒව ගහන්න නිකන් ජනතාවට එහෙම අදහසක් යන්න මේගොල්ලන්ගේ මේ මොකක් හරි ඩීල් එකක් තියෙනවා. ඒ ඩීල් එකට මුණ ගැහිලා අන්න ඒ වගේ ලයින් එකකින් මාර වැඩක්. දැන් ඒක එතකොට ඒ අප්‍රෝච් එකට ඒ කියන්නේ ඒ තම්නේල් එක හදලා ඒක ප්‍රචාරය කරන විදිහට අනුව තමයි ජනතාවත් ඒකට බලන ජනතාවත් ඒකට කමෙන්ට් දාගෙන යන්නේ. අපි දැක්ක ඔය වීඩියෝ එකට ඊළඟට ඒකට දාපු Facebook post එකට එම අපූර්ව දේවල් මෙහෙමයි දැන් ඔන්න දේශබන්දු ඩීල් එකක් ගහන්න යනවා අරකද මේකද කියලා ලොකු කතන්දර මිනිස්සුත් ගහලා තිබුණා. ඒක තමයි අත්‍තරම අපි දැක්ක විදිහට මේක වාර්තා කරපු එළියට ජනමාධ්‍ය වලටත් ඕන කරලා තිබුණේ. ආණ්ඩුවයි දේශබන්දුයි අතර එහෙම පොඩි ඩීල් එකක් වගේ එකක් නිකන් තියෙනවා වගේ පේන්න එහෙම කතාවක් තමයි එළියට අවිලා තිබුණේ. ඉතින් අපි අහන්නේ මේකයි. දැන් මල ගෙදරකදී මිනිස්සු දෙන්නෙක් හම්බුනාම කෙල ගහන්නද කියන්නේ මූණට. ඔය ඒ වචන මගේ නෙමෙයි. මම දැක්ක ඔක අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ කීප දෙනෙක් මේ අදහස පළ කරලා තිබුණා. මල ගෙදරකදී මිනිස්සෙක් හම්බුනාම මූණට මූණ කෙල ගහන්නද ඕනේ කියලා. මාලිමාව නියෝජනය කරන ආරක්ෂක නියෝජ්‍ය ඇමති දේශබන්දු තෙන්නකෝනේ මල ගෙදරකදී මූණට මූණ හම්බ වෙනවා. අහක බලාගෙන යනවා. කතා බහ කරන්නේ නැහැ. එහෙම නැත්නම් කියපු විදිහට මූණට කෙල ගහනවා. මෙහෙමයි සමහර ලාවට ඒ වාර්තා කර මේවා නිකන් ගොසිප් සයිට්ස් නම් එහෙම නැත්නම් අප්‍රධාන ධාරාවේ නිකන් views ගන්නම තියෙන පබ්ලිසිටි එකක් දෙන ඒ ආකාරයේ වීඩියෝ එහෙම නැත්නම් කන්ටෙන්ට්ස් නම් ඒවා නොසලකා හරින්න පුළුවන්. නමුත් අර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යත් Tamanගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල මෙහෙම ප්‍රචාරයක් අරින එක සම්බන්ධයෙන් අත්‍තරම බරපතල කනගාටුවක් තියෙන්නේ. එහෙම අර දේශපාලනික ප්‍රතිවිරුද්ධතා තිබුණට අර ජනතාව නොමග යවන ආකාරයෙන් දැන් අපිටත් අපේ තම්නේල් එක දිහා බලලා කියන්න පුළුවන් මේකත් නොමග ඇරිලා නැහැ. භාෂාව කියන්නේ හොඳට හසුරවන්න පුළුවන් එකක් තමයි. ඒකෙන් අදහස් පළ කරනකොට ඒකෙන් ප්‍රකාශනයක් හැඟවෙන දේ සම්පූර්ණ ප්‍රකාශනයත් ඒ ආකාරයෙන් වුණොත් තමයි ඒක හරි වැරද්දක් කියලා සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි කියන්නේ ඒකයි. එහෙම දේශබන්දු ඔහුට දඬුවමක් ලැබෙනවා නම් ඉදිරියේදී අධිකරණයෙන් ඒ ආකාරයේ දඬුවමක් ලැබෙයි. ඒවා අධිකරණ ක්‍රියාමාර්ගය යටතේ निराකරණය වෙයි. එහෙම තියදී තමයි මෙන්න මේ ආකාරයේ ප්‍රවෘත්ති අපිට දකින්නට අහන්නට ලැබෙන්නේ. හරි. ඊළඟ කාරණේත් මම ගත්තේ මේ දේශබන්දුට සම්බන්ධ කාරණයක්. ඒ තමයි දේශබන්දු දෙන්නකොන්ට කංජිපාර්ණිගේ ඉන්බ්‍රාන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙලාලු නේද? කවුද එහෙම කියන්නේ? එහෙම කියන්නේ අපි නෙමෙයි. එහෙම කතාවක් හදනවා. එහෙම කතාවක් යනවා. යන්නේ කවුද? මේක දැන් අපි හොයලා බැලුවාම මේක එන්නේ පොහොට්ටුවේ මීඩියා සෙන්ටර් එකෙන්.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීඩියා කැම්පේන් එකේ කොටසක් විදිහට තමයි මේක ඊරෑ මේ ප්‍රවෘත්තිය එළියට එන්නේ. ඒ ප්‍රවෘත්තිය කියනවා කංජිපාන ඉම්රාන් දේශබන්දු මරන්න ඉන්නවා අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරී සහ අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරී සහ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති දේශබන්දුර මේ බව දැන්වයි කියලා. මේකේ කාරණේ පැත්තකින් තිබ්බොත් එහෙම බරපතල කාරණයක්. දැන් මේ කියන මේ පොලිස් නිලධාරී අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරී එහෙම කොට්ටාශයක් තියෙනවද මට ඇත්තට මෙහෙම මතකයක් නැහැ. හැබැයි වැඩ බලන පොලිස් ප්‍රතිනිධියාගේ බරපතල වගකීමක් තමයි මේ දැන් එතකොට මේ නිලධාරීන් මෙහෙම නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා නම් අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරී කියලා කෙනෙකුයි අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති කියන නිලධාරියයි මේ දෙන්න අතරම දේශබන්දුර මේක දැන්නුවා නම් පළවෙනි කාරණේ තමයි වැඩ බලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනේ. ඒ දෙන්න එක වැඩ බලන පොලිස්පතිවරයාට හෝ වගකීම් යුතු නිලධාරීන්ට දැනුම් දෙන්නේ නැතුව ඇයි දේශබන්දුර කියන්න ගියේ කියලා. එතකොට ඒගොල්ලන්ගේ පොලිස්පති ප්‍රධානියා තාම දේශබන්දු දෙන්න කොහොමද? ඉතින් ඒකම හොයලා බලන්න ඕනේ මේ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය. ඊළඟ කාරණේ අපි නිවුස් එකට ගියොත් එහෙම කංජිපාන ඉම්රාන් පොලිස්පති දේශබන්දු දෙන්න කොන්න ඝාතනය කිරීමේ සූදානමක් තියෙනවායි කියලා අතුරුගිරිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසටම ගිහිල්ලා දැනුම් දීලා තියෙනවලු. තවමත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වුවත් ඔහුට ඔහුගේ ආරක්ෂාව මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ. ඔන්න ඔය නිවුස් එක තමයි පොහොට්ටුවේ මීඩියා ටීම් එකෙන් ඊරෑ බෙදුවේ. එතකොට මේක බෙදුවාම මේක සම්බන්ධයෙන් මේක උපුටා දක්වමින් අපි දැක්කා වෙබ් අඩවිත් ගණනාවක්ම මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබුණා. ඊට පස්සේ ඒවා සෝෂල් මීඩියා වල ලොකුවට ෂෙයා වෙනවා. ඉතින් මාර වැඩක් එතනත් වෙලා තියෙන්නේ. ඔන්න දේශබන්දුගේ ආරක්ෂාව මේ වන විට රජයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. ඒක නිසා ඔහුට පාතාලෙන් තර්ජනය එල්ල වෙනවා. මේ වෙනකොට දැන් අර ඩෑන් ප්‍රියසාත්ගේ ඝාතනයටත් ඔය කංජිපාන ඉම්රාන් ඇතුළු නොයෙකුත් පාතාල සමාජිකයන්ගේ නම් ගෑවුනානේ. එතකොට ඒ වගේ ප්‍රධාන වශයෙන් නම් කියවෙන ලොකුවට නම් කියවෙන පාතාල සමාජිකයන්ගෙන් දේශබන්දුගේ ජීවිතයටත් බරපතල මරණීය තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඒ ඇස්සේ දේශබන්දුගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් මොන හරි වුණොත් ඔන්න රජය තමයි මේකට වග කියන්න ඕන. පොලිසිය තමයි මේකට වග කියන්න ඕන. ඔන්න ඔය ලයින් එකෙන් තමයි ඔය නිවුස් එක නිර්මාණය වෙන්නේ. එතකොට ඒක එන තැනත් එක්කම බැලුවාම පැහැදිලිවම පේනවා මේක අර ප්ලාන් කළා එහෙම කතාවක් ගෙනියන්න හදන උත්සාහයක් කියලා. දැන් වැඩේ තියෙන්නේ දේශබන්දුර දැන් ආරක්ෂාව සම්පූර්ණයෙන් අයින් කළලු. ඉතින් දේශබන්දුර ආරක්ෂාවක් ඕනේද? ඉතින් දේශබන්දුර දැන් අර මේ උසාවියෙන් වරෙන්දු නිකුත් කරායින් පස්සේ දෙපාරක්ම වරෙන්දු නිකුත් කරලා තියෙද්දි මේ තමන්ගේ PSO එක දාලා පැනලා ගියේ. පොලිස් ආරක්ෂාවත් එපා කියලා ගිහිල්ලා කොහෙදෝ මන්ද හැංගිලා හිටියේ. දවස් ගාණක් තිස්සේ. සති ගාණක් තිස්සේ. ඉතින් එහෙම මිනිස්සුෙකුට ඒක ඒ ඇන්ගල් එකෙන් බලුවම ඉතින් දේශබන්දුර ඇත්තටම ආරක්ෂාවක් ඕනේ නැහැ නේ. එයා දන්නවා පවුලත් එක්කම එයාගේ ආරක්ෂාව සලස ගන්න විදිහ. පොලිසියටත් හොයාගන්න බැරි වෙන්න හැංගිලා ඉන්නේ එයා දන්නවා. යාට මේ පාතාල නායකයෙක් තර්ජනය කරා කියලා යාට හැංගිලා ඉන්න එක මහ ලොකු දෙයක් නේ. පාතාලයෝ කියන්නේ මොකවුද? ශ්‍රී ලංකා පොලිසියනේ වැඩෝ ඉන්නේ. ශ්‍රී ලංකා පොලිසිය වැඩන්ටත් හොයාගන්න බැරුණා කියන සති ගානක් තිස්සේ දේශබන්දු දෙන්න කොන්න පාතාලෙන් තර්ජනයක් ආවයි කියලා හැංගෙන්න බැරි කමක් නැහැ නේ. ඉතින් මෙහෙමයි. අපි කියන්නේ හැංගෙන්න නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙකුට උනත් නිවැරදි මිනිස්සෙකුට ඕනම වෙලාවක රටේ ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ඔය ජාතික ආරක්ෂාව අනතුරේ කියන්නේ ඇත්තම ජාතික ආරක්ෂාව කියන්නේ මේ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට පොදුවේ සමස්ත මහ ජනතාවට ඕනෑම තරතුරක් දරුවා හෝ නැදරුවා ඔහුට ලැබෙන්න ඕන ආරක්ෂාව නිදහසේ ජීවත් වෙන්න රටේ ඕනෑම තරක නිදහසේ ජීවත් වෙන්න ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ඒක අනතුරට ලක් වුණොත් තමයි ජාතික ආරක්ෂාව අනතුරේ කියලා කියන්නේ. ඉතින් මෙහෙම පුද්ගලයෙක් පොලිසියෙන් පැනලා ගියා අධිකරණයෙන් පැනලා ගිය. දැන් අධිකරණයට අපහාස වුණා කියලා චෝදනා එල්ල වෙලා තියෙන අධිකරණයෙන්ම අභියාචනාධිකරණයේ හමුවේ දැන් නඩුවක් පවරන්න සූදානම්ෙන් ඉන්නවා. එහෙම මිනිස්සෙකුට තවදුරටත් පොලිස් ආරක්ෂාව ඕනේද? ඒක එහෙම ඒ කියන්නේ ඇත්තටම කතා කරන්න ඕනේ. එහෙම දෙනවා නම් තමයි ඒක අවුල තියෙන්නේ. හරි වැරද්ද නිත්‍යානුකූලව ඔහු තාම නිලයෙන් ඉන්නේ පොලිස්පති ධූරයේද? ඔහු තාම අයින් කළා නැහැ නේ. ඒක නිසා ඔහු තමයි තාම පොලිස්පති ප්‍රියන්ති වීරසූරිය කියන්නේ වැඩ බලන පොලිස්පති විතරයි. එහෙම තර්ක ගොඩන ගන්න බැහැනේ. ඔහුට විරුද්ධව අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පවා මේ තීන්දුව ලබා දීලා තියෙද්දි අධිකරණ මට්ටමින් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙද්දි නඩුවක් ක්‍රියාත්මක වෙද්දි මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අර බැලිගම හෝටලේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනාවක් ක්‍රියාත්මක වෙද්දි තවදුරටත් ඔහුට ආරක්ෂාව දෙන්නේ නැහැ. දැන් එහෙම ආරක්ෂාව නොදීම හරහා අනිත් පැත්තෙන් මේ ඔහුගේ ජීවිතය අනතුරේ ඔහුට පාතාලෙන් ලොකු මේ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඔන්න මොන හරි වුණොත් එහෙම වග කියන්න ඕනේ ආණ්ඩුවේ. වග කියන්න ඕනේ රජය. ඔය කතාව තමයිනේ හදාගෙන එන්නේ. ඕනම දැන් එතකොට ඒකට හඬ නගන්නේ කවුද? දැන් කලින් කිව්වා වගේ දැන් පොහොට්ටුව. අපි දැක්ක පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ හැම එළියට ඇවිල්ලා දේශබන්දු දෙන්නකෝන්ට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් බරපතල විදියට අනේපව් කියලා පෙනී හිටනව වෙනුවෙන්. ඉතින් එතකොට මේ සියල්ල එකට ලින්ක් වෙන්නේ කොහොමද කියලා දේශබන්දුලගේ කතා ඒවා දේශබන්දුලට චෝදනා එල්ල වෙලා තියෙන අපරාධ සම්බන්ධයෙන්
දේශබන්දුලාව දැන් එහෙම චෝදනා එල්ල වෙලා තියෙදී ඔය විභාග කරනකොට ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද? දේශබන්දුලා වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද? මේ සියල්ල ඊට පස්සේ දේශබන්දුලාට ආරක්ෂාව නැහැ කියලා නිවුස් හැදෙන්නේ කොහෙන්ද? මේ සියල්ල ඔක්කොම එකම තැනකින් එනවා කියන එක ඉතා පැහැදිලිව පේන්නට තියෙනවා. ඉතින් අපි බලමු ජනතාවට බාරයි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේවා කෙලින්ම දේශපාලනයට සම්බන්ධ වෙනින්දා මේ පාර්ශ්ව සම්බන්ධයෙන් දේශපාලනික තීන්දුව ගන්නකොට ජනතාවට බාරයි ඒ තීන්දුව තීරණය ගැනීම. ඔන්න ඔය කාරණා දෙක තමයි අපිට කියන්න උවමනාව තිබ්බේ. ඒ අතරතුර මේ පොලිසිය කුප්ප වැඩක් කියන අමු පාහාර කතා අපිට අහන්නට ලැබෙනවා. ඔබ දැක්කත් දන්නේ ලංකාදීපෙන් වාර්තා කරලා තිබුණා අර දරුවෙක් සම්බන්ධයෙන් ඒ කියන්නේ අම්මට වරෙන්තුරුකුත් කරලා තියෙනවා තාත්තත් හිරේ අම්මටත් වරෙන්තුරුකුත් කරලා තියෙනවා. එහෙම තියෙද්දි අම්මා වල්ලන්න මට මතක නැහැ ඒ තැන කොහෙද කියලා. වැලිඔය. අද ලංකාදීප ලීඩ් නිවුස් එක. ලංකාදීප කියලා තියෙන්නේ මොකද්ද? වරෙන්තුකාරයෙකු මව නිදහස් නිවසේ නොමැති හේතුවෙන් ඇයගේ අටහැවරදි බාලවයස්කාර දරුවා අත්අඩංගුවටගෙන රාත්‍රී කාලයේ පොලිසිය රඳවා තබා ගත්තේ කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලිකව පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කළ කැපිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කංචන දිසානායක සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඊයේ නියම කළේ. ඔන්න සිද්ධි. අපි ඒකගේ පාහර කුප්ප සිද්ධි කියලා කියන්නේ වරෙන්තුකාරියක් වෙන්නේ මව ගෙදරට එනවා. ගෙදරට එනකොට වරෙන්තුකාරිය නැහැ කියලා අවුරුදු 3යි අවුරුදු 8යි දරුවෝ දෙන්න ඉන්නවා ගෙදර ආච්චි අම්මත් එක්ක. අවුරුදු 8 දරුවා පොලිසියට අරන් ගිහලා රැයත් තිස්සේ පොලිසිය හැරස් කරලා තියාගෙන ඉන්නවා. මොන්න තරම් අවලං වැඩක්ද ඒක. මං අනේ පොලිසියේ තියෙන අර නින්දිත පාහර කමනේ දෙය පෙන්වන්නේ. අපිට සමස්ත පොලිසිය නෙමෙයි පොලිස් නිලධාරීන්ගේ අර ඔළුවේ තියෙන ආකල්ප දරුවෙක් එහෙම කරන්න පුළුවන්ද? දරුවෙක් අරන් යන්න පුළුවන් මේ වරෙන්තු අම්මට වරෙන්තු තිබ්බයි කියලා. අපි කැමති මේ විෂය භාර ඇමති මේ සරෝජා පොල්රාජ්‍යගෙන් අහන්න. මොනවද මේ ඔබ මේ සම්බන්ධයෙන් ගන්න පියවර දැන් දරුවන්ගේ ආරක්ෂාව ශාරීරික වද හිංසාව මේ සම්බන්ධයෙන් නීති එහෙම ගේනවායි කියලා කිව්වනේ ඩෙඩ්ලයින් එහෙම දීලා තියෙනවායි කියලා අපි දැක්ක පහුගිය දවස්වල කියනවා සමහර නීති අප්‍රේල් 30 වෙනිදාට කලින් ගේනවා මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් මොනවද ගන්න පියවර ඊටාම කඩිනමින් මේවට පියවර අරගෙන වගකියුත්තන්ට දඩුවම් දෙන්න ඕනේ නේද අපි රජෙන් අහන ප්‍රශ්නෙත් ඒක සරෝජා පොල්රාජ් ඔබේ අවධානය පිණිස ඍජුව මැදිහත් වෙන්න මේ වගේ සිද්ධීන් වලට මේවා පොලිස් දෙපාර්තමේන්තුවේ කාරණා කියලා පැත්තකට කරන්න හදන්න එපා. මේවා කෙලින්ම රටේ දරුවන්ට අදාළ ප්‍රශ්න. හොඳයි. ඔන්න ඔය කාරණා කිහිපය තමයි අද කතා කරන්න අපි ලෑස්ති කරගත්තේ. අදට ගිහිල්ලා එන්නම් හෙටත් මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් මේ දිනේ ගැන කතා කරන්න හිටියට නමුත් මේක විකාශය වෙන්නේ පස්වරුවෙන්. එතකොට ගොඩක් දේවල් එයි. අපි හෙට කතා කරමු මේ දිනේ ගැන දෙන අප්ඩේට්ස් ගැන. හොඳයි. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුපුරුදු පරිදි අදහස් තියෙනවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයිබෝන්.